මුදල් ප්‍රශ්න වලින් සල්ලි ප්‍රශ්න වලින් හැම්බත් වෙලා ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් ඔයාගේ සියලුම මුදල් ප්‍රශ්න නැති කරලා ඔයාගේ නිවසට ධනය, සෞභාග්‍ය සහ වාසනාව ආකර්ෂණය කරන හරිම පවර්ෆුල් කෙම් ක්‍රමයක් ගැන අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඉතින් විශේෂ ස්තුතිවන්ත වෙන්න. මොකද මේ වීඩියෝ එක ඔයාට පෙනුනේ මොකක්ම හරි ස්පෙෂල් හේතුවක් නිසා. ඉතින් channel එක තාමත් ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරණින් ඉල්ලා සිටිනවා මුලින්ම. ඒ වගේම විශේෂ ස්තුතියි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න මම ප්‍රාර්ථනා කරනවා. ඉදිරි පැය 24 තුළ ඔයාට සුබම සුබ ආරංචියක් අහන්න ලැබෙන්න කියලා. ඉතින් මේ කෙම් ක්‍රමයට ප්‍රධාන වශයෙන්ම ඔයාට ඕනි වෙන්නේ ලුණු කැට ටිකක් විතරයි. ඔයාට ඒක හරි ලේසියෙන්ම ඔයාගේ මුළු තැන්ගෙන් හොයාගන්න පුළුවන්. ඔයා දන්නවා ඇති ධනයට අධිපති දේවතාවිය තමයි ලක්ෂ්මී දේවිය කියලා කියන්නේ. ඉතින් ලුණු වලින් ලක්ෂ්මී දේවියව සංකේතවත් වෙනවා වගේම ලුණු වලට ලොකු ස්පිරිචුවල් පවර් එකක් තියෙනවා. අතීතයේ ඉඳන්ම ලොකු විශ්වාසයක් පැවතගෙන එනවා ලුණු වලින් ගෙදරකට ධනය, සෞභාග්‍ය, වාසනාව ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම නෙගටිව් එනර්ජීස්, විවිධ අඳුරු අමනුෂ්‍ය බලපෑම් සහ වාස්තු දෝෂ ආදියත් ඒවත් කරගන්න පුළුවන් කියලා. ඉතින් පුරාණ ශාස්ත්‍රවලට අනුව මේ ක්‍රමය හරිම ප්‍රතිඵලදායකයි. ඉතින් ඔයාට මේ දේ කරන්න ඕනි වෙන්නේ ලුණු කැට ටිකක් සහ පිරිසිදු වීදුරු භාජනයක් විතරයි. මේ වීදුරු භාජනයේ වීදුරු බෝතලයක් එහෙම නැත්නම් ජෑම් බෝතලයක් වුණත් කමක් නැහැ. එහෙම නැතිනම් අලුතෙන්ම ගන්නවා නම් වඩාත්ම හොඳයි. හැබැයි මතක ඇතුව ඔයා ගෙදර තියෙන වීදුරු බෝතලයක් නම් මේ සඳහා ගන්නේ කිසිම පෙළේ જાතියක් අඩුම උම්බල කඩවත් දාපු නැති පිරිසිදු වීදුරු බෝතලයක් ගන්න. ඒ වගේ මේ ගන්න වීදුරු බෝතලේ උණු වතුරෙන් පිරිසිදු කරලත් ගන්න. මේ කෙම කරන්න කලින් ඔයා ඉන්න තැන ඔයාගේ නිවස හොඳින් පිරිසිදු කරගන්න ඕනි. විශේෂයෙන්ම ඔයා නිදා ගන්න ඇඳ යට. ඇඳ යට කිසිම දෙයක් තියන්න එපා. දූවිලිවත් නැති වෙන විදිහට හොඳින් ඔයාගේ ඇඳ යට පිරිසිදු කරගන්න. ඒ වගේම මේ දේ කරන්න කලින් ඔයත් හොඳට නාලා පිරිසිදු වෙන්න. ඉතින් මේ කෙම කරන්න ගොඩක්ම හොඳ වෙන්නේ උදේ හෝ රාත්‍රී කාලයයි. මේ ටයිම්ලයින් දෙකේ තමයි ශක්ති ශේත්‍රයේ ස්පිරිචුවල් පවර් එක ගොඩාක්ම වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ක්‍රමය ඔයාට ගොඩාක්ම සාර්ථක විදිහට කරන්න ඕනි නම් බ්‍රහස්පතින්දා දිනක උදේ 8යි කාලත් 10යි කාලත් අතර මේක කරන්න. ඒ වගේම ඔයා මේක කරනකොට ඔයා හොඳින් නාලා පිරිසිදු වෙලා හිස් බඩ තමයි මේක කරන්න ඕනි. ඒ වගේම ගෙදර මුදල් උපයන පුද්ගලයාම මේක කරනවා නම් ප්‍රතිඵල තවත් ඔබව මවිතයට පත් කරાવી. මුලින්ම ඔයා ලුණු කැට ටිකක් අරගෙන ඔයාගේ අත් දෙකෙන්ම වීදුරු බෝතලයට පුරව ගන්න ඕනි. බෝතලය පිරෙනකම් ලුණු කැට දාගන්න එපා. ඔයා මේක පුරවන ගමන් ඔයා කියන්න ඕනි මන්ත්‍රයක් තියෙනවා. මේක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. මේ මන්ත්‍රය 7 වරක් ජප කරලා තමයි ඔයා ගත්ත භාජනය ලුණු කැට වලින් පුරව ගන්න ඕනි. ඉතින් මෙන්න මේක තමයි මන්ත්‍රය. ඕම් ශ්‍රීම් ධනලක්ෂ්මී නමෝ නමः. ඕම් ශ්‍රීම් ධනලක්ෂ්මී නමෝ නමः. ඕම් ශ්‍රීම් ධනලක්ෂ්මී නමෝ නමः. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ මන්ත්‍රයේ 7 වාරයක් කියලා ලුණු ටික ඔයාගේ අතෙන්ම භාජනයට දාගන්න ඕනි. මෙතනදී හැන්දක්වත් කිසිම දෙයක්වත් යූස් කරන්න යන්න එපා. මේ විදිහට භාජනය පුරවගත්තට පස්සේ මේ ලුණු බෝතලය ඔයාගේ නිදන කාමරයේ ඔයාගේ හැන්ද යටින් තියාගන්න. එතනදී ඔයා ඔළුව තියෙන තැන කෙලින් යටින් තමා මේක තියාගන්න ඕනි. ලුණු භාජනයේ මූඩියකින්වත් එහෙම නැත්නම් පියනකින්වත් වහගන්න එපා. නිකම්ම ඇඳ යටින් තියලා කියලා දීපු විදිහට මේක කරන්න. ඉතින් ඔයා දියුණු වෙනවා, ඔයාට සල්ලි ලැබෙනවා කියන විශ්වාසයෙන් යුතුව ඒක හිතමින් මේ කෙම් ක්‍රමය කරන්න ඕනි. දින 14න් 14ට මේ ලුණු කැට බෝතලය අලුත් කරමින් මාස 3ක් පමණ මේක කරලා බලන්න. ඔබ වටා ක්‍රමයෙන් ධන වාසනාව ආරම්භ වීමට පටන් ගනීවි. ඒ වගේම දින 14න් 14 මේ ලුණු කැට ඉවත් කරනකොට පොල් ගහක් හෝ තැඹිලි ගහක් යටට දාන්න. එම නැතිනම් ගලා යන වතුර ඇති ස්ථානයකට දමන්න. විශේෂයෙන්ම මේක කරන්නේ කාන්තාවක් නම් ඔබේ ඔසප් කාලය තුළ මේක සිදු කරන්න යන්න එපා. එමෙන්ම මත්පැන් දුම්මැටි ආදිය භාවිතා කරලත් මේක කරන්න යන්න එපා. එහෙම වුණොත් කිසිම ප්‍රතිඵලයක් නම් ඔබට ගන්න බැරි වේවි. ඉතින් මේ කියපු විදිහටම එකක්වත් මගහරින්න නැතුව මේ ක්‍රමය කරලා බලන්න. ගොඩක් ප්‍රතිඵලදායක ක්‍රමයක්. ඉතින් ඔයා කරලා බලලා වගේ අදහස් අපිත් එක්ක කමෙන්ට් සෙක්ෂන් එකෙන් බෙදා ගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලට හිතන දේත්
කොමන්ට් එකක් දාගෙන යන්න.